විශ්වාස භංගය ගෙනාපු යෝජනා කරපු සහ ස්ථිර කරපු විපක්ෂ ප්‍රධාන කතිකයෝ දෙන්න ගල්ලංගුරු සම්බන්ධයෙන් මම හිතනවා ඒ දෙන තමයි ප්‍රධානම කතිකයෝ දෙන්න හැටියට පහුගිය කාලෙදි මාධ්‍ය වලටත් අදහස් දැක්ුවේ. ඒ කතා දෙකෙන්ම මට පේන්නේ නැහැ මේ විවාදය හෝමගම මහජන බැංකුවේ නැන්දම්ම account-එන් එහාට යයි කියලා. එතන තමයි තැන. එතනින් එහාට යන එකක් නැති බව තමයි පේන්නේ. එපමණක් නෙමෙයි. දැන් මේ මරික්කාර මන්ත්‍රීතුමා පටලවල පත්ත බොරුවක් අද බෑවා. මේ අපි තමයි පිරිවිතරයන් වෙනස් කරේ කියලා මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ තිබුණු නිර්ණායකයන්. මේ තියෙන්නේ 2023 ජුනි 23 සංශෝධිත ඉහත කොන්දේසියට පෙර සැපයුම්කරුවෙකු ලියාපදිංචි කිරීමේ නිර්ණායක සලකන විට ලියාපදිංචි සඳහා අයදුම් කරනු ලබන සැපයුම්කරුවෙකු අවසාන මාසය තුල අවම වශයෙන් ගල්ලංගුරු මෙට්‍රික් ටොන් ඒ කියන්නේ ලක්ෂ 10ට තියපු එක ලක්ෂ 5ට වෙනස් කළේ අපේ ආණ්ඩුවෙන් නෙමෙයි 2023 වෙනස් කරේ. ඒ ලක්ෂ 5න් ලක්ෂයක් GCB 5900ට වඩා වැඩි වෙන්න ඕන කියන එක වෙනස් කරේ 2023. ඒ 23 වෙනස් කරපු එක තමයි අකණ්ඩව ඊට පස්සේ ක්‍රියාත්මක වුණේ. අද අපි වෙනස් කරන්න ගියේ නෑ. ඒතකොට මේ සැපයුම්කරුවන් 26 දිනක් ලියාපදිංචි කරගෙන එයින් 11 දිනක් ටෙන්ඩර් එකට ආවා. එයාට දින 28ක් ලබා දුන්නා. ඒකෙන් තමයි මේ තෝරා ගැනීම කළේ. දැන් ඊළඟ ප්‍රශ්නය මෙතන ගැටලුවක් මතුවලා තියෙන්නේ ලෝඩ් පෝට් රිපෝට් එකයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන කාටවත් ඔය චෝදනා එල්ල කරන්න බෑ. කවුරු හරි කියනවා නම් එහෙම ඇමතිවරයා මැදිහත් වෙලා මේ සමාගමක් ගෙනාවා කියලා මං කියන ඔප්පු කරන්න පුළුවන් නම්. එහෙම ප්‍රශ්නයක් තිබ්බනම් ටෙන්ඩර් ක්ලෝස් කරලා දීපු දින 10ේදී අභියාචනා කමිටුවට යනවා සැපයුම්කරුවෝ. මොකද මේක $4.5ක 5ක ලොකු ගනුදෙනුවක්. එහෙමනම් ඒ සැපයුම්කරුවෝ යනවා අභියාචනා කමිටුවට කවුරුවත් ගියෙත් නැහැ. කලින් තමයි කැබිනට් මණ්ඩල ඇමතිවරු මැදිහත් වෙලා Tamanට ඕන කෙනා ටෙන්ඩර් එක ආවේ නැත්තම් වෙනස් කරපු කාලේ තිබ්බේ. හැබැයි ඒක මෙහෙම නෙමෙයි. ප්‍රසම්පාදනය හරියට කළා. ප්‍රසම්පාදනයේදී අඩුම මිල ගණන් සහිත කෙනා තෝරගත්තා. ඒක තමයි ක්‍රියාවලිය. දැන් මෙතන ඊළඟ ප්‍රශ්නේ එන්නේ. දවි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට තහවුරු කරලා තියෙනවා. 2. තත්ත්ව පරීක්ෂණය කරන්න ක්‍රමවේදය තමයි ලෝඩ් පෝට් රිපෝට් එක ගන්න එක සහ ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක ගන්න එක. දැන් මට කියන්න විශ්වාස බං ඉදිරිපත් කරන සමගි ජනබලවේගයේ മന്ത്രിවරු හිටපො 2015 ආණ්ඩුව නම් තිබ්බේ ගරු විපක්ෂ නායකතුමනි මේ ප්‍රශ්නේ නැහැ. හේතුව තමයි ඔබතුමාලා ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක නෙවෙයි සල්ලි ගෙව්වේ. ඒ කාලේ දැන් ඔය ගරු අජිත් පෙරේරා ඇමතුමා රාජ්‍ය ඇමතිවලා හිටපු බලශක්ති 2015-18 කාලේ. ඒ කාලෙදි මට පෙන්වන්න ගල්ලංගුරු වලට මුදල් ගෙවනකොට ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක බලලා කාද ගෙව්වේ කියලා. එතකොට ගෙව්වේ ලෝඩ් පෝට් රිපෝට් එකට විතරයි. ලෝඩ් පෝට් රිපෝට් එක කියලා කියන්නේ සැපයුම්කරු විකුණු ගැනුම්කරුගේ එකඟතාවයේ සහිතව තෝරගන්න ඇක්‍රෙඩිට් ලැබ් එක. ඒ වෙලාවේ සැපයුම්කරු එක තෝරගත්තේ ගැනුම්කරු වන ලංකා කෝල් සමාගමේ එකඟතාවයේ සහිතව කියලා අපි දන්නේ ඒක තමුනාසලා කියන්නේ. හැබැයි එහෙමත් ඒ කාලේ 2019 වෙනකන් ලෝඩ් පෝට් රිපෝට් එක මොකද්ද? ඒකට ගෙව්වා. හා නැද්ද? එතකොට මේ ඩිස්චාර්ජ් රිපෝට් ගත්තේ නැහැ. ඒ විදිහට නම් අපි වැඩ කරන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ ආපු නැව් 13ටම සල්ලි ගෙවන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඇයි? මේ 13ටම ගෙවන්න පුළුවන් ලෝඩ් පෝට් රිපෝට් හැටියට ඒ ඔක්කොගෙම ලෝඩ් පෝට් රිපෝට් එක පාස්. තමුන්නාන්සලා කාලේ එහෙම තමයි කළේ. ලෝඩ් පෝට් රිපෝට් එක විතරක් බලනවා ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක ගන්නෙම නෑ සල්ලි ගෙව්වා. හැබැයි ප්‍රශ්නයක් තියන හෙව්වෙත් නෑ. ඊට පස්සේ තමයි අහුවෙන්නේ. අන්න එහෙමයි ගියේ. දැන් මේ සැරේ අපි හරිද? ඒ නිසා ඔය කතා කරන අය අමතිකම් කරන කාලේ අඩු ගානේ මෙහෙට ගෙනාවට පස්සේ ඒ කාලේ බැලුවද දැන් ඔය අපේ ගල්ලංගුරු බලාගාර රිපෝට් බැලුවද ඒ කාලේ? ඒව මොකක්වත් සැලකිට අරගෙන නැහැ. මේ ඇක්‍රෙඩිට් ලැබ් එකක රිපෝට් එකක් ගත්තද? ඒ මොකක්වත් නැහැ. අර හෙන්දේ රිපෝට් එක මොකද්ද? ඒකට 100%ක් ගෙව්වා. ඇක්‍රෙඩිට් බැලුවේ එහෙම තමයි සිද්ධ වුනේ. එහෙම සිද්ධ වෙලා යන්තම් 2019 පස්සේ 2019 පස්සේ යන්තම් ඒ ක්‍රමය වෙනස් කරා. මේ විගණන වාර්තාවෙම තියෙනවා ඒත් ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක සැලකිලිට ගන්න ඕනකම තිබුණත් ඒකත් හරියට සිද්ධ වුණේ නැහැ. ඒකේ විවිධ අක්‍රමිකතාවයන් සිදු වුණා කියලා විගණන වාර්තාවේ කියනවා. අපි මොකද කරේ? අපි කරේ ඇක්‍රේටර් ලැබ් එකේ ලෝඩ් පෝට් රිපෝට් එකක් ඇක්‍රේට් ලැබ් එකේ ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකත් අරගෙන තමයි ගෙවීම සිදු කරන්නේ. ඒ දෙක අතර වෙනසක් තියෙනවා. දැන් ඒක තමයි අපි හොයන්නේ. ඇත්තට අවුරුදු 15ක් තිස්සේ මේ ක්‍රියාවලිය හරියට සිද්ධ වුණා නම් ඒ කියන්නේ ලෝඩ් පෝට් රිපෝට් එකයි ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එකයි දෙකම බලලා ඇක්‍රෙඩිටේෂන් එක හරියට ඒක හොයලා මේ වැඩේ කරා නම් අවුරුදු 15ක් යන්නේ මෙවැනි පරස්පරතාවයන්ව निराකරණය කරන්න. හැබැයි ඒක කරලා තිබුණේ නැහැ. දැන් ඇක්‍රෙඩිට් කතා කරනවා. ඩිස්චාර්ජ් පෝට් රිපෝට් එක නොබලම සල්ලි ගෙවපු අය.